ශ්‍රී ලංකා ආර්ථිකය සුබදායි ගමන් මගක පවතින බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී ආචාර්ය පීටර් බෲවර් මහතා අද ප්‍රකාශ කළා. ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ඔහු වැඩිදුරටත් පැවසුවේ නව ආර්ථික අවස්ථා නිර්මාණය වෙමින් පවතින බැවින් විදෙස්ගත නොවී රට තුළම රැඳී සිටීමට මෙරට රැකියා අපේක්ෂකයින්ට ඉඩ ප්‍රස්ථා ඇති බවයි. ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ඇමරිකානු ඩොලර් බිලියන 2.9ක සිව්වස් විස්තීර්ණ ණය වැඩසටහන අනුමත කළේ 2023 වසරේ මාර්තු 20 වෙනිදායි. විස්තීර්ණ ණය වැඩසටහනේ පළමු වාරිකයේ ලෙස ඩොලර් මිලියන 333ක මුදලක් දෙවැනි සහ තුන්වැනි වාරික ලෙස පිළිවෙලින් ඩොලර් මිලියන 337ක් සහ ඩොලර් මිලියන 336ක් මෙරටට හිමි වූ අතර සිව්වැනි ණය වාරිකයේ ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 334ක් ඉකුත් පෙබරවාරි 28 වෙනිදා අනුමත වුණා. මේ සම්බන්ධයෙන් IMF ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වුවා. The IMF Executive Board's approval to complete the third review. තුන්වැනි ඇගයීම සම්පූර්ණ කරලීම සඳහා IMF විධායක අධ්‍යක්ෂ මණ්ඩලය ඊට අනුමැතිය ලබා දෙමින් වැඩසටහනේ ශක්තිමත් කාර්ය සාධනයක් පවතින බව පිළිගෙන තිබෙනවා. සමාජ සුබ සාධනය සඳහා ඉලක්කගත වැය කිරීම හැර 2024 දෙසැම්බර් වන විට අත්පත් කරගත යුතු සියලු ඉලක්ක කරා ළඟා වී තිබෙනවා. 2025 ජනවාරියේ අත්පත් කරගත යුතු ව්‍යුහාත්මක සලකුණු ඉලක්කයන් බොහෝමයක් ළඟා කරගෙන හෝ පමා වී ක්‍රියාවට නංවා තිබෙනවා. උද්දමනයේ පහළ මට්ටමක පවතින අතර ආදායම් රැස් කිරීම වැඩි දියුණු වෙමින් විදේශ සංචිත ගොඩනැගීම තවදුරටත් ඉහළ යමින් පවතිනවා. මෙරට ධනාත්මක වර්ධනයන් හමු වූවත් ආර්ථිකය තවදුරටත් අවදානම් තත්ත්වයන්ට නිරාවරණය වී තිබෙනවා. මේ නිසා සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ ණය තිරසර භාවය සහතික කරලීම සඳහා ප්‍රතිසංස්කරණ ඉහළ චවයකින් පවත්වාගෙන යාම තීරණාත්මක වෙනවා. දිගුකාලීන පරිපූර්ණ වර්ධනයක් ප්‍රවර්ධනය කිරීමට එය අත්‍යවශ්‍යයි. මෙහිදී ප්‍රතිපත්තිමය වශයෙන් වැරැද්දක් සිදු කිරීමට කිසිදු අවකාශයක් නැහැ. There is no room for policy errors. How concerned you are. ශ්‍රමිකයින් අතරින් පැන නගින නොසන්සුන්තාවයන් ඔබ දකින්නේ කොහොමද? විශේෂයෙන්ම සෞඛ්‍යාංශයේ රජයේ වෛද්‍යවරුන් හෙට සිට වර්ජනයකට එළඹෙන බව ප්‍රකාශ කරනවා. ඔවුන්ට වැටුප් වැඩිවීමක් ලබා දුන්නත් ඔවුන්ගේ දීමනා කපා හැරීම තරම් වැඩිවීමක් ලබා දී නැහැ. මේ විදිහේ ශ්‍රමික නොසන්සුන්තාවන් සමස්තයක් විදිහට IMF වැඩසටහනට බලපාන්නේ කොහොමද? Sticking with the reforms is really the best way out. ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට අනුගත වීම ශ්‍රී ලංකාවට ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා වූ හොඳම මාර්ගයයි. ශ්‍රී ලංකාවේ සියල්ලන්ම එම තත්ත්වය පිළිගැනීම වැදගත් බව මම සිතනවා. සියලුම දුෂ්කර වෙනස් කිරීම පසුගිය වසර දෙක තුල සිදු කර අවසන්. පසුගිය වසර දෙකේදී දළදේශීය නිෂ්පාදිතයෙන් 5% දක්වා වර්ධනය වී තිබෙනවා. ඊට පෙර වසරවලට වඩා ඉහළ චවයක් පසුගිය වසර දෙක තුල දක්නට ලැබුණා. මේ ඉදිරියට ගමන් කිරීම ඇත්තෙන්ම පහසු කාරණයක්. ශ්‍රී ලංකාවට ආර්ථික අවස්ථාවන් නැවත උදා වෙද්දී ආදායම් ඉහළ යාමක්, දුප්පත්කම අවම වීමත් අපේක්ෂා කළ හැකියි. එමෙන්ම ඒ රට හැර යාමට නොව ශ්‍රී ලංකාව තුළ රැඳී සිටීමට ජනතාව ආකර්ෂණය කරන තත්ත්වයක්. දැනටමත් රට හැර ගිය අයටත් නැවත පැමිණීමට ශ්‍රී ලංකාව තුළ අවස්ථාවන් උදා වේවි. May find opportunities back in Sri Lanka again. අද දිරන බිස්නස් YouTube නාලිකාව ව්‍යාපාරික ලෝකයේ නවතම තොරතුරු සඳහා අද දිරන බිස්නස් YouTube නාලිකාව දැන්ම subscribe කරන්න.